පොඩි දරුවන්ට අවුරුදු 2, 3, 4 වගේ වයසවල පසු වෙන දරුවන්ට අපි මොන හරි දෙයක් බෙදා ගන්න, ෂෙයා කරගන්න කිව්වට තේරෙන්නේ නැත්තේ ඇයි? මේක අපි හිතනවා දරුවා නරක නිසා දරුවා බෙදාගන්නේ නැහැ කියලා. අපේ ලොකු දරුවා අවුරුදු 4යි නම් චූටි දරුවා අවුරුදු 1මාරයි නම් අපි කියනවා ඕක නංගි චූටිනේ මල්ලි චූටිනේ යාට දෙන්නෙක් කියලා. ඉතින් මේක අපි කවුරුත් නොදැනුවත්කම හින්දා කරපු සහ කරන වැරැද්දක්. ඉතින් මේකෙදි හේතුව තමයි අවුරුදු 3 4 වයසේ දරුවෙක්ට මම කියන හැඟීම තමයි වැඩිපුර තියෙන්නේ. ඒ කියන්නේ එම්පති කියන එක සහකම්පනය තව කෙනෙක්ට හැඟීම් තියෙනවා කියන එක පිළිබඳව අවබෝධයක් නැහැ. මේක තමයි ලොකුම ගැටලුව මේ දරුවා මෙහෙම බෙදාගන්නේ නැත්තේ. එහෙම දැන් හිතන්නකෝ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් එක දරුවෙක්ගේ අතේ තියෙනවා බෝලයක්. අනිත් දරුවා ඒ බෝලේ ඉල්ලනවා. ඉතින් මේ දරුවා කියනවා බෑ කියලා. ඉතින් බෑ කියන්නේ මොකද? එයා හිතනවා මේක මගේ සහ මේක දුන්නේ නැතොත් අනිත් දරුවට දුක හිතෙනවා කියන එක ඒ වයසට තේරෙන්නේ නැහැ. ඒ තරමට බ්‍රේන් එක ඩිවලොප් වෙලා නැහැ. ඉතින් මේකේ විද්‍යාත්මක පැතිකඩ ගැන කතා කරනකොට බරපතල වචන ගොඩාක් තියෙනවා. මම ඒ දේවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. මම මේ ඉතාමත් සරලව කියන්නේ ඒ සිද්ධිය වෙන්න හේතුව තමයි දරුවගේ බුද්ධි වර්ධනය තවම සිදු වෙමින් පවතින නිසා. ඉතින් මේ හැඟීම් පාලනය ගැන කතා කරනකොට ආවේග පාලනය, හැඟීම් පාලනය, තව කෙනෙක්ව තේරුම් ගැනීම, තව කෙනෙක්ට තමන්ට වගේ රිදෙන බව තේරුම් ගන්න කියන දේවල් සිද්ධ වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඉතින් මේ ඉමෝෂන්ස් කියන ඒවා, හැඟීම් කියන ඒවා ඔයාලට උනත් මතක ඇති අවුරුදු 20ක් වෙනකම් හරිම ලොකුවට තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනකම්ම වර්ධනය වෙනවා. අපි අවුරුදු 20 දී ගත්ත තීරණ නෙවෙයි අවුරුදු 30 දී ගන්න. අපි ඊට වඩා පරිණතයි. ඉතින් ඇතන් දරුවන් අවුරුදු 20, 19, 18 වගේ කාලවලදී පවා ජීවිත හානි පවා කරගන්න පුළුවන් මෙන්න මේ සිද්ධිය නිසා. ඉතින් ඇත්තටම තමයි අපි දරුවව බලෙන් බ්‍රේන් එක ඩිවලොප් කරවන්න යන එක නෙවෙයි හැඟීම් මතින් ගත්තාම දරුවගේ ස්වභාවික తত্ত্বය අපි අවබෝධ කරගන්න ඕනි. ඉතින් දරුවට පුළුවන් තරම් ආදර්ශයෙන් පුළුවන් තරම් යාට පේන්න ඒ වගේ දේවල් ෂෙයා කරගෙන කරන දෙයින් මගින් දරුවා ඒ දේවල් වලට හුරු වීමක් සිද්ධ වෙනවා වගේම නමුත් වයස අනුව දරුවා අනිවාර්යෙන්ම කුඩා කාලේදී ෂෙයා කරගන්න කැමැත්තක් නෑ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න අපේ දරුවා නරක දරුවෙක් නෙවෙයි. දරුවා නරක දරුවෙක් කියලා කවදාවත් කියන්න එපා. යම් දෙයක් බෙදාගත්තේ නැහැ කියලා. ඒ දරුවට නොතේරෙනකම. දරුවට නොතේරෙන බව නොතේරෙනකම ඊට වඩා ලොකු නොතේරෙනකමක් නේද අපේ. ඉතින් අපි වෙනස් වෙමු අපේ අනාගත පරපුර වෙනුවෙන්.